හායි නමයි සෝයා පැකට් එකේ මෙච්චර රස කෑමක් හදන්න පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? එන්නකෝ මං අද සෝයා වලින් සොසේජස් හදන විදිහ කියලා දෙන්න. මුලින්ම අපි සෝයා ටික තම්බලා වතුර පෙරලා බෙන්ඩර් කරගන්න ඕනේ. මෙතනදී හොඳටම කුඩු වෙනකම් බෙන්ඩර් කරගන්න. ඊට පස්සේ බෙන්ඩර් කරගත්ත සෝයා ටික භාජනයකට දාලා පොඩියට කපාගත් ලුණු මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඒ දේවල් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඔයාලට මෙතනදී මිරිස් කුඩු උනත් ගන්න පුළුවන්. මම ගත්ත දේවල්ම ඕනේ නැහැ. ඉඟුරු සුදු ලුණු කුඩු නැත්තම් ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක් හරි දාගන්න. මම මෙතනදී බීට්රූට් ජුස් ගත්තට ඔයාලට තියෙනවා නම් රතු පාට කලරින් ටිකක් හරි දාගන්න. මම එහෙම කරේ මේකට කිසියම් රසකාරකයක් දාන්නේ නැති නිසායි. ඊට පස්සේ හොඳටම අනාගෙන ඒකටම කෝන් පිටි හැන්දකුයි කඩල පිටි හැන්දකුයි දාලා ඒකත් අනලා තවත් දියගතේට වගේ චුට්ටක් තියෙනවා නම් ඒකට කෝන්ෆ්ලා හැන්දක් දාගන්න. කඩල පිටි රසට ආස නැති අයත් ඉන්නවනේ. එහෙම නැත්නම් ඉතින් මේකට කෝන්ෆ්ලාම තමයි දාන්න වෙන්නේ. හොඳට අනාගෙන අපි මේක සොසේජස් කරල වගේ හදා ගන්න ඕනේ. මම මෙතනදී කෙසල් කොලෙත් මේ සොසේජස් එක හදලා පෙන්නනවා. තව ලන්ච් ෂීට් එකෙත් ඔයාලට හදලා පෙන්නන්න. ලේසි විදිහට සොසේජස් කරල් ටික හදා ගන්න තමයි තියෙන්නේ. මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඔය විදිහට සොසේජස් කරලේ හැඩේ අරගෙන කෙසල් කොලෙන්ම චුට්ටක් රෝල් කරන්න. එතකොට හරියටම ගානට සොසේජස් කරල වගේ රෝල් වෙනවා. ඊට පස්සේ කෙසල් කොලේ දෙපැත්තෙන් හොඳට සීල් කරගන්න ඕනේ. ඔයාලට මේක ගැට ගහ ගන්නත් පුළුවන්. කරලා ඔය විදිහට උත්තලා ඔයාලා කැමති නම් මෙහෙම ගාටස් එකක් දා ගන්නත් පුළුවන්. නැත්නම් නූල් කෑල්ලකින් ගැට ගහ ගන්න. ඕන්න අපි කෙසල් කොලේ හදපු සොසේජස් රෝල් එක දැන් හරි. කෙසල් කොලයක් හොයාගන්න අමාරුයි නම් ලේසිම ක්‍රමේ තමයි ඔය විදිහට ලන්ච් ෂීට් එකක් අරගෙන ඒක දෙකට මැදින් කපලා අපේ සොසේජස් පිරවුම ඔහොම දාලා සොසේජස් කරලා වගේ හොඳටම ඔතා ගන්න ඕනේ. ඊට පස්සේ මම පෙන්නනවා වගේ ලන්ච් ෂීට් එක දෙපැත්තෙන් එකට එකතු කරන ගැට ගහලා නූල් කෑලි ටිකක් අරගෙන සොසේජස් එකේ ඔයාලට කැමති සයිස් එකක් වෙන්න ගැට ගහ ගන්න ඕනේ. මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ ඔයාලට ඉතින් හදා ගන්න තමයි තියෙන්නේ. සොසේජස් ටික රෝල් කරගෙන මේක පැය භාගයක් විතර වගේ වාෂ්පෙන් තම්බ ගන්න. මේ තියෙන්නේ පැය භාගයකට විතර පස්සේ තැම්බුණු සොසේජස් කොළ වලින් අයින් කරලා හොඳටම නිමෙන්න දෙන්න. ඔයාලට මේක තම්බලා තියෙන නිසා මෙහෙමම කන්නත් පුළුවන්. නැත්තම් චුට්ටක් තෙලේ බැදලා අනිත් සොසේජස් හදනවා වගේම කන්නත් පුළුවන්. අනිවාර්යෙන් මෙහෙම ඔයාලත් හදලා තියාගන්න. මම නම් මේක සතියකට හරියන්නේ හැමදාම වගේ හදලා ෆ්‍රීසර් එකේ දාලා තියලා ඕනි වෙලාවට අරගෙන බදිනවා. ඔයාලා සෝයා සොසේජස් හදලා බලලා මටත් මැසේජ් එකක් දාන්න කොහොමද කියලා. මතක ඇතුව මගේ YouTube channel එකත් එක්කත් එකතු වෙන්න. මොකද මේ වගේ අලුත් කෑම හදන විදිහේ වීඩියෝ මම ඉදිරියට අරගෙන එනවා. එහෙනම් හැමෝටම ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න යාළුවනේ.